හැබැයි අපිට තියෙන හීන. ඒ හීන සමහර වෙලාවට පාඩ කරන්න පොඩි චෝක්කුවර තියෙන අපි ගාව. හැබැයි සමහර වෙලාවට අපිට ලැබෙන චෝක්කුවරෙන් අපි ජීවිතය රසට පාඩ කරන්න අපිට යන්න මාර්ගයේ ලොකු අත්දැකීමක් තියෙනවා නේද? ඉතින් මේ ජීවිතේ අපිට ලැබෙන තවත් එක් මාර්ගයක් තමයි අනුන්ව සරණ කියන්නේ. Saya
श्री ज्येष्ठ कथिकाचार्य तिलंकारी वंशवंतुमणि युवतुमंत ज्येष्ठ वादिवेदी ग्रामीणी समर सिंह महात्म्यांनी युवतुमंत श्रीलंका पुलिस परिवार निर्धारणी अनुषा दर्शनी महात्म्यांनी युवतुमियट अनुमा सौरी नगरमेही आशाधिपतिनी अनुमा कोडितवक्क महात्म्यांनी What would I do without your smart mouth? Drawing me in and you kicking me out. You got my head spinning, no kidding. I can't pin you down. What's going on in that beautiful mind? I'm on your magical mystery ride. And I'm so dizzy. හැබැයි සමහර වෙලාවට අපිට ලැබෙන චෝක්කුවලින් අපි ජීවිතය රසට පාට කරන්න අපිට යන මාර්ගයේ ලොකු අත්වලක් තියෙනවා නේද? ඉතින් මේ ජීවිතේ අපිට ලැබෙන තවත් එක් මාර්ගයක් තමයි අනුන්ගේ සොබිනකරන කියන්නේ. ඔබගේ දැනෙන මාර්ගය හෙට දවස තීරණය කරන්න ඔබට පෙරට අත්වල අර දවසේ ඔබේ අත්වල ප්‍රතිඵල ඔබ මේ වේදිකාව ඉදිරියට තකිවි. හෙටවදින මනුෂ්‍යත්ව දිසා තරුණ භවික චෝදනාවේ අභිමානසාන ගමනේ කෝට ප්‍රාප්තිකාර හොරාව ආරම්භ කරමින් අප සූදානම් 2025 අනුමා සෞඛ්‍යනකරෙහි මහිම සහ කේක් පුන පාඨමාලාවේ වාර්ෂික ඩිප්ලෝමා සහතික ප්‍රදානෝත්සවය මෙලෙසින් ආරම්භය සහිතව කරන්න. ඉතින් උත්සව කටයුතු සමාරම්භයට මතෙන් අපි සූදානම් අපූර්ව කටයුතුකට මේ වේදිකාව විවර කරන්න. උරුම සරසවිය උපදමින් අපි සූදානම් ඒ කටයුතු මෙලෙස ආරම්භ කරන්න. ක්ලිපර්. Ladies and gentlemen, our dancing team will now present a traditional welcome dance which will be a visual blessing to all of us. උරුම සරසවිය උපදමින් සරසවි අභිනන්දනයට පෙළෙන නර්තන විශ්වය කෙරෙහි එසේනම් මේ වේදිකාව මත
gentlemen, we would like to take a moment to honor the visionary behind the Anoma Sewing Academy, the founder and the dean of this academy, Mrs. Anoma Politoaku. Her journey, which has inspired countless individuals and shaped the very foundation of this institution. Now we are privileged to share a documentary of Mrs. Anoma Politoaku, woman who overcame numerous challenges to build a legacy of empowerment and creativity. Please join us as we witness her extraordinary journey. ඔබ කිව්ව පරිදිම මිනිස්සේ කඩේ මම ඉඳගන්න. ඒ වගේම ගස්වලට ගස්සන්ට ගඟු වදින්න මම දරා ගන්න. ඉතින් අය ඔබ මේ දරාගත්ත දිනේ නෑ. මේ ඇලවෙනින් පිළින රූපපාවල වලකරේ. සෞන්දර්යයේ පිළිගනි. ඔබගේ මුළු බැලීමේ එකම විකාතුව ගමන් මගේ මාතෘකා වර්ජනය. අනුමන් ඔලිකනකෝ එය අසුර දශකයේ සම්පූර්ණ බලාතේ දහුණු කිවබර බතගලකින් ස්වයං පෝෂිත වූ සුන්දර ඇබිලිටිය කම්බියසි උපදලනවා. එයට මෙලු ගෙතුම් කලාව මානවීය දායාදයක් ලෙස තුමන් කලබල ලැබුණු අතර වයසවරුදු 13 තමන් විසින් බෝස්ට්‍රියදා ඒ මානවීය කල ඇඳුම් සහ පාසල් වෙනඳුම් අඳුනට තුරුතුනා. ඇයට මහා උරුකුණක් වෙවි. පාසලේදී තමන්ගේ උරුතුලිය සීලුම් බැලුම් වර්ග කියනදී ඉදිරියට යාම සඳහා මානවීය වීම සිදු කරා. පාසල් යන අවධියේදී මෙලු කලාව ප්‍රගුණ කිරීම සඳහා සති අන්තයේ විජිතා නානායකර මහත්මියගේ මෙලු පාඨමාලාව හදාරා නිකර උදවස අවුරුදු 17දී තම පිටුදියට මෙලු කලාව පිළිබඳ ගුරු අනුගමන ලබා දෙන්නේ. ඇයි තුළ ඇති අසීමිත ධෛර්යවන්තකම, ඉරිසිලිවන්තකම සහ ඒ මානසික හැකියාව තවත් ප්‍රගුණ කරමි. අදහුණට පෙරම ක්‍රීඩාවට එකසේ දක්ෂ එන බොහෝ ජයග්‍රහණ ලබා වැඩිදුර අධ්‍යාපනය හදාරා එකසේටදී ටිකකලකින් සේවය කර ඒට සමදී පසුව ටියුෂන් පන්ති සඳහා යොමු වුණා. ඒ විවාහදියට පත්වන්නේ 2009 වර්ෂයේදී. ඔවුන් විශාන්ත කස්තුරි ආරච්චි වූ අතර නාවික හමුදාවේ සේවය කළ ඔවුන්ගේ වාර්ෂිකය හා වාස්තු විද්‍යා සම්බන්ධ වර්ණ පරිපූර්ණයක් ඇතියයි. විවාහයේ පසු දරුවන් දෙදෙනෙකුගේ බවක් වූ ඇයට විසින් කටයුතු පිළිබඳ ස්වාමි පුරුෂයාගේ හා ඔහුගේ දෙවියන්ගේ ලැබුණු උදව් සුළුපටු නොවේ. තවද කිරි පාඨමාලා මෙහෙවන දීත්‍ර කුණුතුරු වන ඇගේ නැටුමකින් ලැබෙන සහයෝගය සුළුපටු නොවේ. මෙහි තිබෙන පිළිපාලවල දක්ෂතාවයට මුල් අභිධාන ලැබුණේද එතුමියයි. අනුම කුණුතුරු තිබුණේ මානවිකයේ පුත වර්ෂ 2010දී එළිදෙපු අතර ඒ ජනප්‍රිය සංග්‍රාමයක් වුණා. මේ අතර මුතුන් පුරුණ මධ්‍යස්ථානක හා කුණුත ගීතාත් සේවා මහත්මියගේ පුරුණී ප්‍රභා සීදක්ෂතා උපුරුම කරගත් අතර එමෙන් කලාව පමණක් නොව පිළිදයා ප්‍රමුඛ හා විවිධ සතුන් වර්ගද අත්බෑ පාසල් බෑ වර්ගද ගුරුකෙතු එක්මෝතු වාහකද කුලිකති පාඨමාලාවද විවිධ අත්කම් නිර්මාණ සහ කෙනෙක් වර්ග පාඨමාලාද උගන්වනු ලබයි. විසිර ක්ලාස් වලින් ඔබ දකුණු සහ සතරකමරු කැලරු ඇය මේ වනවිට දහස් සංඛ්‍යාත සිසුන් පිරිසකට තම දැනුමට රෝගීන් උපදවී තිබෙනවා. සොඳුරකලාබී ගුරුවරු දෙස්විස් ව්‍යාපාරිකයන් ලංකාව පුරා ඇය නිකල අතර වර්තමානයේ ලංකාව පුරා මෙහෙම ශිල්පිනියන්
රටට දෙනවා. එනිමිතු සාධකපත්ලාභී 2010 වසරේ තාක්ෂණික මෙහෙයුම් සිටිනේදී ගෞරව සම්මානයෙන් පිළිගන්නාද සමස්ත්‍රී දේශපාලන විශ්ව කීර්ති මෙහෙයුම් ඩිප්ලෝමාතානි අනුම කොඩිකමතු මහත්මියගේ බලාපොරොත්තුව ඉදිරි කාලයේදී ඔන්ලයින් ආශ්‍රයෝස්සේ ලංකාවටම තම දෙනවාදී දහස් ගණනක් සුවඳට ලාභී මිනිකර අනාගත පරපුර නිර්මාණය කිරීමයි. ඒ අනුමා සෝනිය අග්‍රණීය ආශාදීපතිනී අනුමා කොලිතෝක මහත්මියගේ චිරි ගමන් පිළිවෙල රසවත් නිමේෂන් කීපයක්. ඉතින් මානව නිර්වචනයේ ඉවරට කියලා මම හිතනවා අපි නැවත එතුමියට ලබා දෙමු හොඳ අපලසන්නදයක්. එසේනම් ඔබ මෙතෙක් කරන දවසේ අවස්ථාවේ මේස අපි ආරම්භ කරන සෝරන. And now we have arrived at the heart of the ceremony, presentation of the certificates. To begin with the distribution of certificates, we are honored to welcome Mr. Chaturanga Singha, Deputy Minister of Industry and Entrepreneurship Development. He will present the first set of certificates and will be accompanied by Mrs. Anova Politano. එනම් ඩිප්ලෝමා සහතික පත්‍ර ප්‍රදානෝත්සවයේ පළමු සමාරම්භයේ සහභාගී කෙරෙහි සහතික පත්‍ර ප්‍රදානය කිරීම සඳහා මගේ ගෞරවනීය ආරාධනය කලමක නියෝජනාධිපති චතුරංග අබේසිංහ මහත්මයාගේ ඔබතුමාට ඉදිරි සහාය දක්වීම සඳහා මම ගෞරවණීය ආරාධනා කර සිටිනවා අනුමා සෝනිය අග්‍රණීය අංශාධිපතිනි අනුමා කොලිතෝක මහත්මියනි ඔබතුමීට KGD Kaushalya. It is our distinct privilege to invite our esteemed chief guest today, Mr. Chaturanga Abesingha, Deputy Minister of Industry and Entrepreneurship Development, to address our esteemed gathering. රටේ ගොඩක් කාන්තාවන්ට නැත්නම් ඇඟලුම් ශාස්ත්‍රයට අවශ්‍ය කරන ඒ දැනුම බෙදා දීපු අනුම මහත්මියගෙන් අවසරයි. මුලින්ම බොහොම ස්තුතියි මේ අවස්ථාවට මට ආරාධනා කරාට. අපි කොච්චරක් දුර ඇඟලුම් ශාස්ත්‍රයෙන් ඇවිල්ලා තියෙනවද කියලා හිතුවොත් අපේ රටේ ඇඟලුම්
ලෝක හැමතැනම ප්‍රසිද්ධ ප්‍රචලිත පිළිගන්න ශාස්ත්‍රයක්. ඒක කුවේණිකෙන් පටන් අරන් අපි සෑහෙන දුරක් ඇවිත් තියෙනවා. අද මේ විශේෂත්වය තියෙන්නේ මේ ඔයගොල්ලන්ට දීලා තියෙන කුසලතාවය අපේ රටේ ආර්ථිකයට ගොඩක් ඉවහල් වෙනවා ඉස්සරහ. එකක් තමයි ස්වේච්ඡාවෙන් තමන්ගේ ආර්ථික කටයුත්තක් කරගන්න පුළුවන් ශක්තිමත් කාන්තාවන් පිරිසක් මේ මගේ ඉස්සරහා දැන් බිහි කරලා ඉවරයි අනුමහ. මොකද අපි දන්න දෙයක් තමයි අපේ රටේ ඕනතරම් වෙළඳපොළ අවස්ථා තිබ්බට ඒ අවස්ථාවන් ලබා ගන්න උනන්දුවෙන් ඉදිරිපත් වෙන පිරිස අඩුයි. දෙවියන්ගෙන් ගත්තොත් ඕගොල්ලෝ යම්කිසි ජීවිතේ තීරණයක් අරන් තියෙනවා යම්කිසි කුසලතාවයක් තමන්ගේ ජීවිතයට එකතු කරගෙන ඉදිරි ගමනක් යන. ඊයේ කාන්තා දිනය, ජාත්‍යන්තර කාන්තා දිනය. ඉතින් කාන්තා දිනය සමරන්න නම් කාන්තාව විදිහට ආර්ථික වශයෙන් ශක්තිමත් වෙන්න, සමාජයේ තියෙන නිදහස මුක්ති විඳින්න, තමන්ට ඒ හිමි ස්ථානය සමාජය අපත් කරගන්න අපිට යම්කිසි කුසලතාවයක් හැකියාවක් තියෙනවා. ඉතින් මම හිතනවා මේ ලැබිච්ච දැනුම ඔබට කාරණා කීපයකින් ඉස්සරහට වැදගත් වෙයි. එකක් ඔබට තනියම ව්‍යවසායිකාවක් වෙන්න දැන් අවස්ථාවක් තියෙනවා. එතුමිය වගේ තව කවුරුහරි පුහුණු කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්නත් පුළුවන්. ඒ නිසා අපි ඇඟලුම් ශාස්ත්‍රය ගත්තොත් ඇඟලුම් කියන්නේ මොනවදින වෙළඳපොළක්. ඒ කියන්නේ වෙළඳපොළ සීමා නැහැ. තරගකාරීත්වය ඕන එක්කෙනෙක්ට ඕන දවසක තමන්ගේ නිර්මාණශීලීත්වය එක්ක එකතු වෙන්න පුළුවන්. ඇඟලුම් ශාස්ත්‍රයේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි අර අපි කියනවා මහා පරිමාණයේ එක වගේ ඇඟලුම් ලක්ෂ ගණනක් හදන කර්මාන්ත. ඒක තමයි මම අවුරුදු 10ක් වැඩ කළේ. හැබැයි ඒකේ ඔයගොල්ලෝ දන්නවා ආදායම උපරිම රුපියල් 50000ක් 60000ක් වගේ තමයි ආදායම ගන්න පුළුවන් වෙන්නේ. නමුත් ඊළඟ කර්මාන්තයේ තමයි ඒක ඇතුළේ තියෙන්නේ ආවේනික නිර්මාණ. ඒකට තමයි අද ලෝකේ වැඩිම ඉල්ලුමක් තියෙන්නේ. කවුරුත් කැමති නැහැ වෙන එක්කෙනෙක් අඳින එකක් අඳින්න. Tamanටම කැමති පාට, Tamanටම කැමති ඩිසයින් අඳින්න තමයි මිනිස්සු දැන් වැඩියෙන් කැමති වෙලා තියෙන්නේ. ඒ නිසා ඔයගොල්ලන්ට ලොකු අවස්ථාවක් තියෙනවා මේ කස්ටමයිස් ගාර්මන්ටිං කියන්නේ කස්ටමයිස් ඩිසයින් කියන්නේ. පැත්තට ඔබට පුළුවන් ඔබේ සේවය ලබා ගන්න. අපි පවුලක් කියලා ගමු. එක පවුලකට ඇඳුම් මහන්න ගත්තොත් ඕඩර් 4ක් අනිවාර්යෙන් එනවානේ. හරියට. ඒ නිසා අපිට ඔයගොල්ලන්ට තියෙන්නේ මේ තනි තනියෙන් මම දන්නවා ගොඩක් මම කරන්න යන අය අනුව මහත්මිය කියනවා වෙළඳපොළක් නැහැ කියලා. ඒක ඇත්තටම අමුලේ බොරුවක්. වෙළඳපොළක් නැත්තේ නෑ වෙළඳපොළක් තියෙනවා. අපි වෙළඳපොළ අත්පත් කරගන්න දන්නේ. අපි හිතනවා මොනවා හරි මහලා කඩේට දැම්මම මේවා විකිනේ කියලා. එහෙම විකිනෙන්නේ නැහැ. කාරණා දෙකක් හින්දා. එකක් දැන් මෙතන අනුමහත්මිය කී දෙනෙක් ඉන්නවද අද? නෑ මේ පාර සාතිකපත් ගන්න 100ක්. දැන් 100 දෙනෙක් මහලා එකම වෙළඳපොළට දැම්මොත් මොකද වෙන්නේ? ඕගොල්ලෝ 100 දෙනා මහලා දාන ඉඳ මම වැඩි ප්‍රාදිනවද? නෑනේ. මම ගන්න ප්‍රමාණය මගේ ගෙදර ගන්න ප්‍රමාණය එකයි. නේද? ඒ නිසා අපි වෙළඳපොළ නෑ කියලා අපිට එතනදී වෙන්නේ අපි වෙළඳපොළ හොයාගෙන නෑ. අපි බලනවා අනික් හැමෝම 100 දෙනා මහන්සි වෙලා ඇඳුම් ටිකක් මට හිතෙන හොඳයි කියලා මහලා මම වෙළඳපොළට දාගෙන බලන් ඉන්නවා විකිනේ කියලා. මට විකුණන්න බැරි හින්දා මම කඩේකට ගිහින් දානවා. ඒක කඩේකට ගිහින් දැම්මම 130ක් යා ගාන තව අර ඇඳුමට එකතු කරනවා. එතකොට මම බඩු ගන්න එක්කෙනාට මොකද වෙන්නේ? අඩුවට ඇඳුමක් නැහැ. එහෙනම් කරන්න තියෙන හොඳම දේ තමයි ඕගොල්ලෝ පාරිභෝගිකයන් හොයාගන්න. එතකොට පාරිභෝගිකයට 130ක් අඩුවෙන් ඇඳුමක් හම්බ වෙනවා. එයාගේ මොකද සැටිස්ෆැක්ෂන් එක. එයාගේ රුචිකත්වයට අනුව ඇඳුමක් මහලත් ලැබෙනවා. ඒත් මේක කරන්න යනකොට ඕගොල්ලන්ට ඊළඟට නරඹුදේ තමයි අමුද්‍රව්‍ය. අමුද්‍රව්‍ය කෑල්ල ගන්න කියොත් මොකද වෙන්නේ? ගාන වැඩි. දැන් මහා පරිමාණයෙන් මහන්නේත් නැහැ. එක්කිනාට මහන්නේ.
ඒකෝට අඳුම් රෙදි ගන්න වෙන්නේ කොහොමද? ඒ කැලේ ගන්න නිකුණ මොකද වෙන්නේ? ආයෙත් ගන්න වැඩි වෙනවා. එහෙනම් ඔයගොල්ලෝ හිතන්න ඕනේ යම් කිසි ප්‍රදේශයක තනියෙන් ඩිසයින් කරලා බැලුවා කට්ටියක් එකතු වෙලා මේ අමුද්‍රව්‍ය හොයාගන්න ක්‍රමයක් හදා. ඒකල විවිධ ආකෘති තියෙනවා. එහෙම නැත්නම් එතනින් ඔයගොල්ලෝ අරුමුදයට ලක් වෙනවා. දෙවෙනි කාර්යය ඔයගොල්ලෝ අරුමුදයට ලක් වෙන ඉඳන් මිල කරන. කොහොමද මිල කරන්නේ? අනුමාත්මක කියන දේ තියෙන මිල කරන්නේ. ඈ? රෙදිවලට යන වේදමයි, නූල්වලට යන වේදමයි. ඈ? ගොඩවය විස් දාන්න ඔය දෙක විතරයි. මහන්සිය දාන්නේ නැහැ. මහන්සිය නොදා කරාට පස්සේ වෙන්නේ ලොකු ඕඩර් එකක් ආම කරගන්න බැහැ. ඒ නිසා විදුලි බිල, යන්ත්‍ර සූත්‍ර වල ශේවීම, ප්‍රවාහන වියදම, ගෙදර වියදම, තමන්ගේ ශ්‍රමය නේද? දවසකට අනුගානේ ඩිසයින් ඇන් ටේලරින් කරනවා නම් දවසකට 3000ක්වත් දාන්න. අවුමස්. නැත්තම් පාඩු. දාලා තමයි මිලකරණය කරන්නේ. ඒතර මේ ප්ලෑන් එක හදා ගන්න ඕනේ. හදාගෙන මගේ නම් යෝජනාව කෙලින්ම පාරිභෝගිකයම පුද්ගලිකවම මේවා කරගන්න. කඩවල වලට දාන එක අමාරුයි. මොකද ලොකු බ්‍රෑන්ඩ් එකක් හැප්පෙන්නේ. ඒ අනාතරේ ඔයාලට පුළුවන් නම් පවුල් 100කට ඇඳුම් මහන්න පටන් ගන්න ඔයාගේම බ්‍රෑන්ඩ් එකක් එන්නට හැදෙනවා. ඊට පස්සේ කටින් කට තමයි යන්නේ. එන්නේ ගම්පලත්. හැට්ට මහන්න එක තරයිනේ තියෙන්නේ මොනවද? එයාගෙන්ම තමයි මහන්නේ. බැරි වුණත් එයාගේ පස්සෙම තමයි. වෙන ක්‍රමයක් නැහැ. ඒ නිසා ඕගොල්ලෝගේම කස්ටමර් බේස් එකක් හදාගත්තොත් මාකට් එකක් නැහැ කියන කතාව බොරු. ඊට පස්සේ ඔය අමුද්‍රව්‍ය ගන්න සාමූහිකව එකතු වෙලා බලන්න අපි ඉස්සරහට ලක්ෂණත් දැන් ආපහු ආරම්භ කරනවා. ඔබතුමීගේ සමස්ත ශිෂ්‍යයන්ට එකපාර ඕඩර් එකක් දාන්න පුළුවන් නම් අපිට ටිකක් අඩුවට රෙදි ටිකක් හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් අර තනියෙන් ගන්න ගියාම අරුබුද වලට එනවා. ඉතින් මම කියන්නේ අර කස්ටමයිස් නැත්නම් Tamanට ආවේනික ඒ අභිරුචිකරණය කියලා කියනවා. ඒ Tamanටම ආවේනික ඇඳුම් වලට තමයි ඉස්සරහට ඉල්ලුම වැඩි. කවුරුත් කැමති නෑ අර මහා පරිමාණයෙන් වහන අනික් එක්කෙනාට ඇඳන් යන ඇඳුමක් මම අඳින. ඊළඟට අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ නිර්මාණශීලී. දැන් කොහොමද නිර්මාණශීලී වෙන්න නම් පාරිභෝගිකයට එයාට මීට කලින් දැකලා නැති, එයා හිතපු නැති නිර්මාණයක් ඉදිරිපත් කරන්න. ඒතර අපිට සාම්ප්‍රදායික විදිහට ඩිසයින්ස් අඳින්නත් පුළුවන්. අපිට බතික් එකතු කරගන්නත් පුළුවන්. අපිට හෑන්ඩ්ලූම් එකතු කරගන්නත් පුළුවන්. අපිට බීරල් එකතු කරගන්නත් පුළුවන්. නේද? විවිධ නිර්මාණ බිහි කරන්න පුළුවන් වුණොත් ඒවට ඉහළ මිලක් ගන්න පුළුවන්. පහළම මිල තමයි අර ශ්‍රමයයි රෙදි ටිකයි බහුකාර්ය පිරිවැය දාලා මිල කරන එක. ඒක මා වෙළඳ පොළට යන්නේ ගන්නට අඩු වෙලට. හැබැයි ඔයගොල්ලෝ මොකක් කර නිර්මාණයක් කරොත් ඊට එහා විශාල ආදායමක් ලබා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමියට කාලාන්තරයක් තිස්සේ මේ කරපු සේවයට ඉදිරියටත් මේක කරන්න. ව්‍යවසායකාවක් ඔබතුමිය දැන් ගුරුවරියක් නෙමෙයි. මොකද රටට ධනය උත්පාදනය කරනවා. ඒ වගේම අපේ අමාත්‍යාංශයේ මම හිතනවා අපේ තියෙනවා කුඩා කර්මාන්ත සංවර්ධන අංශය සහ නිඩ ආයතනයේ ඔබතුමියට ඕනම උදව්වක් තියෙනවා නම් අපේ ආයතන වලට එන්න අපි උපරිම සහාය දෙන්න. මම දන්නවා මේ කර්මාන්තය කරන් යද්දී ඊට ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අපි බලමු එක් ප්‍රදේශවල තියෙන ඉඩ මේ ඉගෙනගත්ත ළමයින්ට පොඩි 3-4 දෙනා දාලා කරන්න පුළුවන් පොඩි ආකෘති අපි ඉස්සරහට නිර්මාණය කරන්නේ කොහොමද? ඒවට අවශ්‍ය කරන සහාය දෙන්නේ කොහොමද? සහ රජයෙන් මේ දක්වා අර බොරුවට බෙදක් දීපු මැෂින් රෙදි මහාන නෙමෙයි රෙදි එල්ලන මැෂින්. එහෙම දීලා තියෙන ගෙදරකට ගියොත් මේ අර රෙදි වියලෙන්න දාලා තියෙන මැෂින් වල. ඒ එහෙම නැතුව අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා හරි ව්‍යාපෘති හදලා ඔබතුමීලාට පුළුවන් නම් අපිට ඉදිරිපත් කරන්න මෙන්න මේ 5 දෙනා එකතු වෙලා මේක කරන්න යන්නේ මෙන්න මේ භූමියේ මේ වගේ මැෂින් ටිකක් අවශ්‍යයි අපිට උපකාරයක් කරන්න කිව්වොත් රජයක් විදිහට ඒකට දායකත්වයක් දෙන්න පුළුවන්. පුද්ගලිකව ගත්තත් දැන් අපි ලංකා බැංකුවේ ලක්ෂ 5ක් යනකල් 7% පොලියට ණය ලබා ගැනීමට අවස්ථාවක් උදා කරලා තියෙනවා. ඔයගොල්ලෝ ව්‍යාපෘති වාර්තා ඉදිරිපත් කරලා එතනින් පහසුකමක් ලබා ගන්න පුළුවන්. ඒ නිසා
මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට නැත්නම් ස්වයං කරන ව්‍යාපාරවලට උපරිම සහාය දෙන එක තමයි වර්තමාන රජයේ ප්‍රතිපත්ති. ඒ සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත් අමාත්‍යාංශය ඔබ සිරුරත් එක්ක ඉන්නවා. ඒ පිළිබඳව මතක් කරමින් අනෝම මහත්මිය ඇතුළු අධ්‍යක්ෂකතුමා ඇතුළු සියලු දෙනාට සුබ පතමි. ඉතින් බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්නාට. අපි ඉස්සරහට එකතු වෙලා මේ රට මෙතනින් ඉස්සරහට තල්ලු කරගමු. දරිද්‍රතාවය තුරන් කිරීමේ මුල් ආරම්භයක් ඔබතුමිය ආරම්භ තියෙනවා. ඒකට අවශ්‍ය කරන උපරිම සහාය වර්තමාන රජයෙන් ලැබෙයි. බොහොම ස්තුතියි.